සමහරක් වෙලාවට ඔබේ අම්මවයි තාත්තවයි ඔබ රවට්ටලා ඔබගේ ජීවිතේ මෙයාම තමයි කියලා හිතලා ඔබ ගන්නා වූ තීරණ බොහොමයක් ඇති. තාරුණ්‍යයේ ඉද්දී හැම වෙලේම දුවේ පුතේ ඔබට හිතන දෙයක් තමයි ඔබ ඉක්මන් දිය යුතුයි කියලා. හැබැයි ඔබ දැන් O level කරලා A levels කරලා ජීවිතේ යම්කිසි තීරණයක් ගන්න බැරුව ලත වෙවි ඉන්නවා නම් මේ ඇත්තටම කතා කරන්නේ ඔබට තමයි. දුවේ පුතේ ජීවිතේ ඔබ ක්ලාස් යද්දී සමහරක් වෙලාවට ඔබේ අම්මා ඔබේ තාත්තා ඔබව බොහොම විශ්වාස කරලා ක්ලාස් යවනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ ක්ලාස් එකට යනවයි කියලා සමහරක් වෙලාවට ඔබේ අම්මවයි තාත්තවයි ඔබ රවට්ටලා ඔබගේ ජීවිතේ මෙයාම තමයි කියලා හිතලා ඔබ ගන්නා වූ තීරණ බොහොමයක් ඇති. හැබැයි ඔබට දෙපාරක් හිතන්න පුළුවන් නම් ජීවිතේ මේ ගන්නා වූ තීරණේ හරිද වැරදිද කියලා ඔබට ටිකක් හිතන්න පුළුවන් නම් ටිකක් ඕනෑකමින් මම කොයි මොහොතේද මේ තීරණය ගත යුත්තේ කියන දේ ගැන ඔබේ ජීවිතයට ඉතාමත්ම වටින කාලයක් එනවා. මේ බලන්නකෝ. ඇයි ඔබ එහෙම තීරණ ගන්නේ කියලා ඇහුවොත් ඔබට කියන්න පුළුවන් ඔබ විවිධ පරිසරවලින් ඔබගේ ජීවිතේ ඔබ කුඩා කාලේ ඉඳලා එනවා වෙන්න පුළුවන්. ඒකට හේතු සාධක තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා වැරදි ජීවිත වලට ඇබ්බැහි වෙලා හරි තීරණයක් ගන්න බැරුව බොහොම තැන්වලදී ඔබ අසරණ වෙන්නේ පළවෙනි කාරණය තමයි පුතේ ඔබට හොඳ සම්බන්ධතාවයක් නැතිකම. ඔබට ජීවිතේ බෙදා ගන්න කෙනෙක් නැතිවීම. ඒ වගේම ඔබගේ ජීවිතේ ඇහුම්කන් දෙන්න කෙනෙක් නැතුව කියපුවාම තමයි ඔබ ඔය මට්ටමටපත් වෙන්නේ. එහෙමනම් ඔබ හොඳ ඇසුරක් හදා ගන්න ඕන. ඔබ ඒකෙන් මිදෙන්න. දෙවැනි කාරණය පුතේ සමහරක් වෙලාවට ඔබ පිරිමි දරුවෙක් නම් ඔබගේ අතින් තව කෙනෙක්ව විනාශ වෙන්න පුළුවන්, තව කෙනෙක්ව තනි කරන්න පුළුවන්, ජීවිතේ නැති කරන මට්ටමට පත් වෙන්න පුළුවන්. මතකයිද? යම්කිසි තැනකදී ඒ ජීවිතය ඔබට ඒක සුරක්ෂිත කරන්න බැරුව ගියොත් ඔබ ගන්න ලේසිම ක්‍රමය තමයි ඔබ ජීවිතෙන් සමුගන්න එක. හැබැයි දසමාසයක් කුසේ දරාගෙන අම්මයි තාත්තයි ඔබව හදලා මගේ රත්තරන් පුතේ ඔබගේ මිනිය අම්මගේ තාත්තගේ අතර දෙන්න නම් ඔබ මහන්සි වෙන්නේ. ඔබ විවිධ දේ ආශ්‍රිතව ඔබගේ ජීවිතේ විනාශ කරගන්න නම් ඔබ මහන්සි වෙන්නේ. ඔවුන් ඔබව හදන්න බිඳපු දුක දන්නේ ඔවුන්ම තමයි. හැබැයි ඔබට පුළුවන් නම් ජීවිතේට අරමුණු කීපයක් හදාගෙන ඔබගේ දවස හොඳට සැලසුම් කරගන්න පාන්දරින් නැගිටලා ඔබට අද දවසේ කරන්නට තියෙන දේවල් කීපයක් ඔබට හරියට හදාගන්න පුළුවන් නම් ලියා ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ඔබගේ ජීවිතයේ අවුරුදු ගාණක් ඉස්සරහට ගෙනියන්න දායක වෙයි. හැබැයි ඔබට හැකියාව තියෙනවා නම් ප්‍රධානතම ඔබගේ ජීවිතේ ජය ගන්න ඕන කාරණා 4ක් ලියලා ප්‍රධානතම කාරණා 4ක් ඔබ තව අවුරුදු 5කින් ඔබ කොහෙටද යන්න ඕනේ කියන ඒ ටාගට් එක තියෙන කාරණා 4ක් ලියලා ඔබ ඒකට වැඩ කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබගේ අතින් තව කෙනෙක්ට හානියක් වෙන්නෙත් නෑ. තව කෙනෙක්ගේ හිතක් රැදෙන්නෙත් නෑ. ඔබ වැරදි දෙයකට ඇබ්බැහි වෙන්නෙත් නෑ. පුතේ සාර්ථක ජීවිතයක් යන්න නම් ඔබ අද සැලසුම් කරන්න ඕන. මොකද ඔබ මහන්සි වුණොත් ඔබට විතරමයි ප්‍රතිඵල. ඒ නිසා ඔබගේ ජීවිතය තව කෙනෙක් නිසා අතහැරලා දැම්මොත් පුතේ ඒක හරියට නිකන් මුහුදක හබලක් නැතුව දාපු හරියට නිකන් තෙප්පමක් වගේ ඔය පාවෙලා